ඔයාලා හැමෝම අදත් මගේ channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද මම අරන් ආවේ අපේ මහත්තයා හදන රසම රස බීෆ් කරි එක වීඩියෝ එකක්. මේ බීෆ් කරි එක කන්න අපේ බබාලා රෑ 10 වෙනකන් තාත්ති වෙනකන් ඇහැරන් ඉන්නවා. ඔන්න මේ ඉන්නේ බබාලා දෙන්න. ඔන්න ඉතින් බබාලගේ තාත්ති වැඩ ඇරිලා ආවේ රෑ 10ට. එයා එද්දි බීෆ් අරගෙන ආවා. බබාලා තාත්ති හදන බීෆ් කන්න හරි කැමතියි. ඔන්න ඔය විදිහට තමයි මහත්තයා බීෆ් එක කැපුවේ. මහත්තයා චෙෆ් කෙනෙක්. ඇත්තටම එයාට ගොඩාක් රසට කෑම හදන්න පුළුවන්. මේ විදිහට තමයි බීෆ් එක හොඳට හොදගත්තේ. හොදගෙන ඊට පස්සේ බීෆ් එකට ඕන අනිත් දේවල් ටික ලෑස්ති කරගන්න ඕනේ. ලූණු, සුදු ලූණු, තක්කාලි, අමු මිරිස් කපා ගන්න ඕනේ. ඔන්න ඉතින් අපේ බබත් මහත්තයා කපන ඒවා පොඩ ගෙනිහිල්ලා අයියත් එක්ක ඉඳගෙන සෙල්ලම් කරනවා. ඔන්න දැන් අපි කපාගත්ත දේවල් ටික ඔක්කොම මේ විදිහට බීෆ් එකට එකතු කරගන්න ඕනේ. ඉස්සෙල්ලාම ලූණු ටික, සුදු ලූණු, කරපිංචා, තක්කාලි, රම්පේ, අමු මිරිස් එහෙම පොඩ්ඩක් වැඩිපුර එකතු කරගත්තාම මේ බීෆ් කරිය ගොඩක් රසයි. හැමදේම හොඳට එකතු කරගෙන ඊට පස්සේ අපි යන්නේ මේ මිරිස් කුඩු 3-5 එකතු කරගන්න. ඔන්න ඉතින් ඒ අතරේ අපේ බබාලා දෙන්නත් කුස්සිය බිම ඉඳගෙන ඒ දෙන්නත් කෑම හදන්න පටන් අරගෙන බලන්නකො ඉතින් රෑ 10 මාරයි වෙලාව. ඒ දෙන්නත් නම් නිදිමතක් ඇත්තෙම නෑ. ඔන්න ඉතින් මහත්තයා මේ බීෆ් එකට පහේ ටික එකතු කරගන්නවා. මිරිස් කුඩු, කහ කුඩු, මස් කරි කුඩු, ගම්මිරිස් කුඩු, ලුණු කුඩු හැමදේම දාලා යමෙන් මේ විදිහට හොඳට අනාගත්තා. හොඳට කලවම් කළා. ඔන්න දැන් තෙල් ටිකක් එකතු කරලා ඒ කලවම් කරපු මිශ්‍රණය ලිපේ තියාගත්තා. ලිපේ තියාගෙන දැන් මේක හොඳට තම්බ ගන්න තමයි ඕනේ. හොඳට වහලා තම්බ ගන්නවා. එතකොට මේ බීෆ් එකේ තියෙන වතුර ගතිය එළියට ඇවිල්ලා ඒ වතුරෙම තමයි බීෆ් එක ඉදෙන්න දෙන්නේ. අමුතුවෙන් මේකට වතුර එකතු කරන්නේ මේ බීෆ් කරි එක පුදුම රසයි. සැර වැඩි වුණාට බබාලා මේක කන්න හරි කැමතියි. ඔන්න ඉතින් බීෆ් කරි එක රසට ඉදෙන ගමන් තමයි දැන් තියෙන්නේ. මගේ වීඩියෝ එක මෙතනින් මම ඉවර කරනවා. මගේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරලා, කමෙන්ට් කරලා, සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් බටන් එකත් ඔබාගෙන යන්න. තවත් දවසක මේ වගේ ලස්සන වීඩියෝ එකක් අරගෙන ඔයගොල්ලෝ හම්බ වෙන්න එන්නම්. ගිහින් එන්නම්. හැමෝටම ලස්සන දවසක්. ආයේ එනකන් සතුටින් පරිස්සමින් ඉන්න.